සුදිරස මන්දක පහුගිය දවස්වල සර් කියනවා මේ මැත්ස් වලින් අයිලන්ඩ් ෆස්ට් ආවේ සර්ගෙන් කියලා. බොරු නේද? එහෙම වුණා නම් ඉතින් අපි නොදැන ඉන්න විදිහක් නැහැ නේ. මේකයි පුලස්ති කතාව. මැත්ස් වලින් රෑන්ක් එකක් එන්නේ කෙමිස්ට්‍රිත් එක්ක මැත්ස් කරොත්. හැබැයි ICTත් එක්ක මැත්ස් කරන කෙනාට රෑන්ක් එකක් එන්නේ නැහැ. එයාට එන්නේ ඉසෙට් ස්කෝර් එක විතරයි. අන්න ඒ හයස්ම ඉසෙට් ස්කෝර් එක තිබුණ ළමයා ගිය අවුරුද්දේ මගේ ක්ලාස් ආපු ළමයි. ඔව් ඉතින් ළමයි 1000ක් විතර ඉන්න පන්තියකින් ඉතින් රෑන්ක් එකක් දානවා කියන එක මහලු වැඩක් නෙමෙයි. හැමෝම කරන්නේ ඒකනේ. සර්ච් කරන්නේ ඒකද? නෑ පුලස්ති ඇත්තටම කිව්වොත් එහෙම මගේ නුගේගොඩ පළවෙනිම බැච් එක තමයි ඔය ගිය අවුරුද්දේ රිසල්ට්ස් ආවේ. ඒ බැච් එකේ මට මතක විදිහට ළමයි 50ක්වත් හිටියේ නෑ. ඉතින් ඒ වගේ සීමිත පිරිසකින් මේ වගේ රෑන්ක් එකක් ගන්න පුළුවන් වුණ එක ඇත්තටම මගේ ජීවිතේ මම සතුටු වෙන තැන. ගිය අවුරුද්දේ තලු බැච් එක ගන්නකොට සර් කියපු කතාවක් තමයි මාස 4කට කලින් සිලබස් එක ඉවර කරනවා කියන කතාව. ඇත්තටම මේ වෙද්දි ඉවර කළාද? මේ අවුරුද්දේ ඒ කතාව එහෙම කියනවද? මං හිතන්නේ ඒ හින්දාම තමයි පුලස්ති මට පුළුවන් වුණේ ඔය වගේ රෑන්ක්ස් දාන්න. මොකද අවසාන මාස 4 මම පේපර්ස් 60කට වඩා කරනවා. ඔන්න ඔය ෆුල් පේපර්ස් 60 හින්දා ඒකේ පාස් පේපර්ස් උත් තියෙනවා, මොඩල් පේපර්ස් උත් තියෙනවා, එක්සෑම් ඔරියන්ටඩ් පේපර්ස් උත් තියෙනවා. ඉතින් ඔන්න ඔය පේපර්ස් 60 හින්දා තමයි අත්‍තරම ඒ වගේ හොඳ රෑන්ක් එකකට ළමයෙක්ව පුෂ් කරන්න පුළුවන් වෙන්නේ. මමත් දන්න කාරණාවක් තමයි A level exam එක ගොඩ දා ගන්න නම් අනිවාර්යෙන්ම හොඳ පේපර්ස් ටිකක් කරන්න ඕනේ කියලා. පේපර්ස් කරන්න ඕනේ පේපර් 60 වැඩේට අමතරව. තව මොන හරි විශේෂ වැඩ පිළිවෙලක් සලඟ තියෙනවද? ඔව් පුලස්ති. ආපු පළවෙනි දවසේ ඉඳන් වැඩ පිළිවෙලක් තියෙනවා. එයා හැමදාම ක්ලාස් එකට සහභාගී වෙලා ඊළඟ සතියේ ක්ලාස් එකට සහභාගී වෙන වෙලාවට අපි පේපර් එකක් දෙනවා ඩේලි ඩෝස් කියලා. ඒ කියන්නේ ගිය සතියේ පාඩමෙන් තමයි මේ පේපර් එක අපි ප්‍රිපෙයාර් කරන්නේ. ඒකට ඒගොල්ලන්ට වීක්ලි මේ පේපර්ස් කරගෙන යද්දී පාඩම ගැන නැවත වාරයක් බැලීමට අවශ්‍ය වෙන්නේ නැහැ. ඔටෝමැටිකලි එයාටම පාඩම් කරගන්න හැකියාව ලැබෙනවා. ඉතින් ඊට අමතරව තියෙනවා පුලස්සේ බූස්ටර් ටියුට් ප්‍රෝග්‍රෑම් කියලා වැඩක්. ඒ කියන්නේ ලෙසන් එකක් ඉවර වුණාට පස්සේ සාමාන්‍ය ටියුට් එකට අමතරව බූස්ටර් ටියුට් එකක් මම දෙනවා. ඊට පස්සේ ඒකේ මාකින් ස්කීම් එක ළමයින්ට දෙනවා. ඊට අමතරව මගේ WhatsApp channel එකේ daily quiz program කියලා එකකුත් යනවා. ඒකේ beginner quiz ඊළඟට rank quiz කියලා quiz වර්ග දෙකක් යනවා. එතකොට ඒක අපේ ක්ලාස් එකට අමතරව අපේ ක්ලාසස් ඉන්නේ නැති ළමයෙක්ට උනත් සහභාගී වෙලා ඒගොල්ලන්ගේ maths knowledge එක හදාගන්න දෙන උදව්වක් විදිහට තමයි ක්ලාස් එකට සමගාමීව අපි කරගෙන යන්නේ. ඊට අමතරව හැම යුනිට් එකකටම පස්සේ යුනිට් එක්සෑම් එකක් අපි තියෙනවා. ටියුෂන් ක්ලාස් එකක් කිව්වම ඔබට ගණන් ඇහෙන්නේ 100 ගුණාකාර වලින් 10 ගුණාකාර වලින්. ඒ වගේ ප්‍රමාණවලට ළමයි ඉන්න ක්ලාස් එකක ළමයින්ට තනියෙන් ප්‍රශ්නයක් ඇවිල්ලා ඒක විසඳ ගන්නවාට පස්සේ සෑහෙන ලොකු ප්‍රශ්න වල මුහුණ දෙන්න සිද්ධ වෙනවා. සර් හදලා තියෙන වැඩ පිළිවෙල මොකද්ද මේ ප්‍රශ්නේ? මගේ ලයිව් ක්ලාස් එක කරන අතරේදී ඉන්ස්ට්‍රක්ටර් පැනල් එකක් ක්ලාස් එකේ සැරිසරනවා. එතකොට මගෙන් අහන්න වගේම ඒ ඉන්ස්ට්‍රක්ටර්ස්ලගෙන් අහලා ඒගොල්ලන්ට නොතේරෙන දේ දැනගන්න පුළුවන්. ඊට අමතරව ඒ ඉන්ස්ට්‍රක්ටර් ටීම් එක සහ මම එකතු වෙලා අපි වෙනම WhatsApp group එකක් මේන්ටේන් කරගෙන යනවා. ඒත් ඇත්තටම මැත්ස් කරන ළමයෙක්ට ක්ලාස් එක තුලදීට වඩා ක්ලාස් එකෙන් පිටතදී ඒගොල්ලන්ට ගණන් හරද්දී ඒගොල්ලෝ හිර වෙන තැන් ගොඩාක් එනවා. ඉතින් අන්න මේ හැම ප්‍රශ්නයකටම निराකරණය කරගන්න පුළුවන් වෙන විදිහට තමයි අපි මේ ප්‍රෝග්‍රෑම් එක මේන්ටේන් කරගෙන යන්නේ. මගේ අනිත් ප්‍රශ්නේ ෆිසිකල් ක්ලාස් එක ගැන ළමයින්ට පන්තියෙන් මිස් වුණොත් ජීවිතේට ඒ ක්ලාස් එකේ ආපු පාඩම ගොඩ දාගන්න ඒ ළමයිට හම්බ වෙන්නේ නැහැ. ඒකට මොකක් කර සොලියුෂන් එකක් තියෙනවද ඔය ක්ලාස් එක ඇතුලේ? මගේ පුලස්සේ ෆිසිකල් ක්ලාසස් දෙකයි තියෙන්නේ. මොකද මම වීක් ඩේස් විතරයි ක්ලාසස් කරන්නේ. ඒතර ඒ ෆිසිකල් ක්ලාසස් දෙකට අමතරව ඔන්ලයින් ක්ලාසස් දෙකක් තියෙනවා. එතකොට යම් කිසි ළමයට ක්ලාස් එක මිස් වුණොත් අර ඔන්ලයින් ක්ලාසස් දෙකෙන් කවර් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒත් නැත්නම් ඔහුට අන්ලිමිටඩ් රෙකෝඩින් ඔප්ෂන් එක අපි ලබා දෙනවා. ඒ ඔන්ලයින් හැම ක්ලාස් එකකම රෙකෝඩින් එක වෙබ්සයිට් එකේ තියෙන හින්දා පන්තිය මග ඇරුණොත් ඉස්සර වගේ නෙමෙයි එයාට කවර් කරගෙන නෙක්ස්ට් වීක් එකේ ක්ලාස් එකට සහභාගී වෙන්න පුළුවන්. අපේ රට ඇතුලේ এডুকেෂන් ස්ට්‍රීම්ස් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඇයි ළමයෙක් මැත්ස් කරන්න ඕනේ? ඒකට හේතුව විදිහට මම දකින්න පුලස්ති STEM සබ්ජෙක්ට් එකක් කරොත්. ඒ කියන්නේ science, technology, mathematics, engineering කියන සබ්ජෙක්ට්ස් වලින් එකක් ඔයා කරනවා නම් ඊළඟට වෙන දේ, ඒ කියන්නේ ලෝකේ ඊළඟට වෙන දේ ප්‍රෙඩික්ට් කිරීමේ හැකියාවක් යම් තාක් දුරකට හරි ඔයාට හම්බ වෙනවා. ක්‍රිටිකල් තින්කින් වර්ධනය වෙනවා. ඉතින් අන්න ඒ හේතුව හින්දා ජොබ් ඔපචුනිටිස් ගොඩක්ම තියෙන්නේ මෙන්න මේ මැත්ස් ෆීල්ඩ් එකේ A level මැත්ස් කරන ළමයෙක්ට තමයි. ටියුෂන් කියව ගමන් එකකින් කතන්දර කියන ගුරුවරු තමයි අපිට එකපාරට මතක් වෙන්නේ. සර් ක්ලාස් එකේ ළමයින්ට විනෝදය දීම සඳහා එක එක කතන්දර කියලා කාලේ නාස්ති කරනවා. ඒකට පුලස්ති වෙනම channels දෙකක් මම කරගෙන යනවා. ඒ channels දෙකෙත් මම කතා කරන්නේ පහුගිය රිසල්ට්ස් ගත්ත ළමයින්ගේ progress එක. ඒගොල්ලෝ කොහොමද වැඩ කරේ? යුනිවර්සිටීස් වල ඒගොල්ලෝ මුහුණ දෙන ගැටලු මොනවාද? අන්න ඒ වගේ එකක් අපි මේන්ටේන් කරනවා ලිමිට්ලස් කියලා පොඩ්කාස්ට් සීරීස් එකක්. ඊට අමතරව කරියර් කොම්පාස් කියලා පොඩ්කාස්ට් සීරීස් එකක් අපි කරනවා. ඒකෙදි කරන්නේ වෘත්තීමය වශයෙන්. ඒ කියන්නේ හොඳට ඉගෙනගෙන හොඳ තැන් වලට ගිහිල්ලා සමාජයේ වැඩක් කරන මිනිස්සුත් එක්ක කතා කරනවා අපි. ඒගොල්ලෝ ඒ ස්ට්‍රීම්ස් තෝරගත්තේ අය. ඒගොල්ලෝ මොනවාද සමාජයට කරන්නේ? අන්න ඒ වගේ වැදගත් දේවල් කතා කරන එක තමයි ඒ channels දෙකෙත් කරන්නේ. ඔක්කොම අතර ඉතින් සුදිරසගේ ක්ලාස් තියෙන්නේ කොහොමද කියලා කිව්වේ නෑනේ. සිංහල මීඩියම් තියෙනවා, ඉංග්‍රීසි මීඩියම් තියෙනවා. ඒක විස්තර ටිකක් කියමු. ඔව්.
මම ක්ලාසස් කරන්නේ තැන් දෙකයි. එකක් මගේ ආයතනය වත්තල එප්සිලෝන් ආයතනය, ඊට අමතරව නුගේගොඩ සැසිප් ආයතනය. ෆිසිකලි එනවා නම් ඔයගොල්ලෝ මේ ක්ලාසස් දෙකට තමයි සම්බන්ධ වෙන්න ඕනේ. ඊට අමතරව ඔන්ලයින් මාර්ගෙන් ඔයා සම්බන්ධ වෙනවා නම් epsilon.edu.lk කියන වෙබ්සයිට් එක හා මගේ ක්ලාසස් වලට සම්බන්ධ වෙන්න පුළුවන්. සුධීර සර් වැඩි විස්තර දැනගන්න ඕන නම් මොනවද කරන්නේ? ඔයගලන්ට කරන්න තියෙන්නේ 0702 404 404 කියන නම්බරයකට WhatsApp message එකක් එවන එක විතරයි. ඉතින් පුලස්ති මේ වගේ කෙටි කාලයකින් කරන වැඩපිළිවෙල ඔක්කොම කතා කරන්න හරි අමාරුයි. ප්‍රතිඵල ගැන කතා කරන්න අමාරුයි. ඊට අමතරව ගොඩාක් දේවල් තියෙනවා මේ maths ගැන කතා කරන්න, maths කරලා කරන්න තියෙන pathways ගැන කතා කරන්නත් ඕනේ. ඉතින් මේ හැම දෙයක්ම කතා කරන්න අපි organize කරලා තියෙනවා opening seminar එකක්. ඒක පැවැත්වෙන්නේ මාර්තු 7 වෙනි සෙනසුරාදා හවස 4ට. අන්න ඒකට සම්බන්ධ වෙන්න ඕනේ නම් ඔයාට 0702 404 404 කියන නම්බරයකට WhatsApp message එකක් එවන්න. එතකොට ඔයාට වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඉතින් මම ආරාධනා කරනවා 2028 A level කරන්න ඉන්න දරුවන් වගේම දෙමාපියන්ටත් එදාට සම්බන්ධ වෙන්න. එදාට තියෙන නොමිලේ සම්මන්ත්‍රණය. ඔයා කාගාව maths ගියත් maths කරන්න අයිඩියා එකක් තියෙනවා නම් මේ දවස ඕගලන්ට අනිවාර්යයෙන්ම වැදගත් දවසක් වෙයි. එහෙනම් එදාට හම්බෙමු. ලංකාවේ විධිමත්ම කම්බයින්ඩ් මැත්ස් පාඨමාලාව සුධීර පීරිස්